මේ සපත්තු දෙක දැක්කම අපේ අම්මා කියනවා චූටි පුතා ඔය සපත් දෙක විසික් කරලා දාපන්. අපි අලුත් එකක් ගමු. නෑ. කවදාවත් මම මේ සපත් දෙක විසික් කරන්නේ නෑ. මොකද මේ සපත් දෙක දන්නවා මං ජීවිතේ වැටිච්ච තැන. මං ඉන්ටර්විව් ෆේල් වෙච්ච දවස්, යාළුවෝ මාව රිජෙක්ට් කරපු දවස්, පාර දිගේ hina වෙලා ඇවිත් ගෙදරට වෙලා ආන්නපු දවස්. මේ හැමදේම මේ සපත් දෙක දැක්කා. මිනිස්සු ජඩ් කරන්නේ ෂූ එකේ පොලිස් එකෙන්. හැබැයි ෂූ එක තමයි දන්නේ පාරේ තියෙන වේදනාව. මිනිස්සුත් හරියට ඒ වගේ. පිටින් ස්ට්‍රෝං මිනිස්සු ඇතුලෙන් කැඩිලා. හැබැයි කැඩිච්ච පාරවල් තමයි මිනිස්සු ස්ට්‍රෝං කරන්නේ. හැබැයි ඒක මතක තියාගන්න. හදුඹ කොච්චර වැටලා හිටියත් පාරන සපත්තු වලුත් මිනිස්සු ලොකු ගමන් යනවා.